අද අපි බලමු ඕගනික් කෙමිස්ට්‍රි වල අපිට හම්බ වෙන තෘතීයික මද්දසාර නිපදවීමේ විශේෂිත ප්‍රතික්‍රියා තුනක් ගැන. ඔන්න අපේ ගාව මෙන්න මේ වගේ කීටෝනයක් තිබුණොත් අපිට කීටෝනයකට ග්‍රීන්හාර්ට් ප්‍රතිකාරකය දාලා අපිට පුළුවන් තෘතීයික මද්දසාරයක් නිපදවා ගන්න. මෙතනදී මෙන්න මේ ඇල්කයිල් කාණ්ඩ හැමම තියෙනවා. මෙතන C දිත්ත බන්ධන ඔක්සිජන් කාණ්ඩය මෙන්න මෙයා OH එකක් බවට පත් වෙනවා. ඒ වගේම මෙන්න මේ CH3 කාණ්ඩයත් මෙතනදී ඒ විදිහටම තියෙනවා. එයාගේ මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. මෙතන CH3 කාණ්ඩ හැමම තමයි. හැබැයි මෙන්න මෙතන මේ ග්‍රීන්හාර්ට් වල තියෙන ඇල්කයිල් කාණ්ඩය මෙන්න මෙතෙන්ට සම්බන්ධ වෙනවා. හරිනේ. එහෙනම් ඔන්න අපිට පේනවා මෙන්න මෙතනදී තෘතීයික මද්දසාරයක් හැදිලා තියෙනවා. එහෙනම් ඔන්න අපිට කීටෝනයකට ග්‍රීන්හාර්ට් ප්‍රතිකාරකය දාලා තෘතීයික මද්දසාරයක් හදාගන්න පුළුවන් එක ඇල්කයිල් කාණ්ඩයක් සම්බන්ධ කර ගැනීම වගේ. හරි. අපේ ගාව තියෙනවා නම් මෙන්න මේ වගේ එස්ටර කාණ්ඩයක්. එස්ටර කාණ්ඩයකටත් අපිට ග්‍රීන්හාර්ට් ප්‍රතිකාරකය දාලා මේ තෘතීයික මද්දසාරයක් හදාගන්න පුළුවන්. එතනදිත් වෙන්නේ මේ ඇල්කයිල් කාණ්ඩයේ මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. ඒක හැමම තියෙනවා. මේ C දිත්ත බන්ධන ඔක්සිජන් කාණ්ඩය මෙයා OH එකක් වෙනවා. මෙන්න මෙතන විශේෂත්වය වෙන්නේ අපි ග්‍රීන්හාර්ට් ප්‍රතිකාරකයේ තියෙන ඇල්කයිල් කාණ්ඩය මෙන්න මේ කාබන් පරමාණුවට තැන් දෙකකටම සෙට් වෙනවා මේ වගේ. CH2 CH3 කාණ්ඩයක් මෙතෙන්ටත් සම්බන්ධ වෙනවා. CH2 CH3 කාණ්ඩයක් මෙතෙන්ටත් සම්බන්ධ වෙනවා. බලන්න එකම ඇල්කයිල් කාණ්ඩය එකම කාබන්ට සම්බන්ධ වෙලා තියෙනවා. බලන්න විශේෂිත ප්‍රතික්‍රියාවක් නේ. එහෙනම් ඔන්න අපේ ගාව එස්ටරයක් තිබුණොත් අපිට මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවකින් අපිට හදාගන්න පුළුවන් ආයම තෘතීයික මද්දසාරයක්. හරි. අපේ ගාව තියෙනවා නම් මේ වගේ අම්ල හේලයිඩයක් අම්ල ක්ලෝරයිඩයක් මම ලියාගෙන තියෙනවා. අම්ල ක්ලෝරයිඩයකට ග්‍රීන්හාර්ට් ප්‍රතිකාරකය දාලා ඒ හැදෙන්නේ තෘතීයික මද්දසාරයක්ම තමයි. මේ වගේ අම්ල ක්ලෝරයිඩයක් අරගෙන ඒකෙත් ඇල්කයිල් කාණ්ඩය මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. C දිත්ත බන්ධන ඔක්සිජන් මෙන්න මේ කාණ්ඩය මෙතනදිත් OH කාණ්ඩයක් වෙනවා. අර මේ මෙතන අපි කිව්වා වගේම මෙතනදිත් ග්‍රීන්හාර්ට් කාණ්ඩයේ තියෙන ඇල්කයිල් කාණ්ඩය මෙන්න මේ කාබන් වල තැන් දෙකටම සම්බන්ධ වෙනවා. මෙතෙන්ටත් සෙට් වෙනවා CH2 CH3 කාණ්ඩයක්. මෙතෙන්ටත් සෙට් වෙනවා CH2 CH3 කාණ්ඩයක්. බලන්න විශේෂත්වය මෙන්න මේ ප්‍රතික්‍රියා දෙකේදීම එකම වගේ නේද ප්‍රතිඵලය හැදිලා තියෙන්නේ. එහෙනම් ඔයාලා මොකක් හරි පරිවර්තනයක දැක්කොත් මේ වගේ එකම જાතියේ ඇල්කයිල් කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා ඇල්කොහොලයක් හදලා තිබුණොත් එහෙනම් ඔන්න ප්‍රතික්‍රියා මතක තියාගන්න එක්ක අපිට එස්ටරයක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අම්ල හේලයිඩයක් ඉන්න පුළුවන්. මේ වගේ ග්‍රීන්හාර්ට් ප්‍රතිකාරකයත් එක්ක ප්‍රතික්‍රියා කරලා අපිට වගේ එකම ඇල්කයිල් කාණ්ඩය සම්බන්ධ වෙච්ච ඇල්කොහොලයක් හදාගන්න පුළුවන්. එහෙනම් අපිට හම්බ වෙන තෘතීයික මද්දසාර නිපදවීමේ විශේෂ ප්‍රතික්‍රියා තුන තමයි මේ තියෙන්නේ.